අද අපි අපේ ටෙක් channel එකට හදපු තවත් පුංචි මෙවලමක් හඳුන්වලා දෙන්නයි යන්නේ. මේක අපි හදලා තියෙන්නේ ඇත්තටම දඬුවඬුවට යම්කිසි උපකරණයක් සම්බන්ධ කරනකොට අපිට දඬුවඬුවේ මේ හැඩයත් එක්ක තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. නමුත් යම්කිසි ඇන්ගල් එකකින් අපිට දඬුවඬුවට යමක් සම්බන්ධ කරනවා නම් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ දඬුවඬුවත් එක්ක කලම්පයක් විදිහට. අපි මේක හදලා තියෙන්නේ භාගේ දෙක ෆ්ලැට් අයන් එකකින් කොටස් දෙකක් කපලා ඒ හැඩය නියම ආකාරයෙන් අරගෙන ඊට පස්සේ මේ grip වෙන්න අපි මෙතන පුංචි කට්ට ටිකක් කපලා තියෙනවා. ඊට අමතරව මේක දඬුවඬුවට දැම්මට පස්සේ දඬුවඬුවත් එක්ක මේක ස්වයංක්‍රීයව ජස් වෙන්න ඕන හින්දා කම්බියකින් හදාගත්ත පුංචි මේ දුන්නක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. අපි මේක දඬුවඬුවට දාන්නේ පාවිච්චි කරන්නේ මේ විදිහට. මෙතන මේ කට්ට දෙකෙන් දඬුවඬුවේ රැඳෙන විදිහට මේක රඳවපුවාම දුන්න නිසා අපිට දඬුවඬුවත් එක්ක මේක ඇඩ්ජස්ට් වෙනවා. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට හිතමු දැන් අපි පිහියක් දඬුවඬුවට අල්ලනවා නම් පීරකින් ගාන්න අපිට පිහි තලෙන් ඇල්ලුවොත් මේ හැඩයට තමයි රඳවන්න වෙන්නේ. මිට අක්‍රමවත් හැඩයක තියෙනවා නම් අපිට මිට හරහා සම්බන්ධ කරන්න වෙන්නේ මේ වගේ ඇන්ගල් එකකට. නමුත් අපි පීරි ගානවා නම් ඇත්තටම මේ වගේ ඇන්ගල් එකක් අපිට තියෙන්න ඕනේ. අපි මේ විදිහට මේ උපකරණේ පාවිච්චි කරපුවහම අපිට පුළුවන් මේ විදිහට ඒ ඇන්ගල් එක සහිතව අපිට ඒක සම්බන්ධ කරගන්න. එතකොට අපිට පීරි ගන්න නියම ඇන්ගල් එක ලබා ගන්න පුළුවන්.